හෙලෝ කොහොමද? වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද සෙනසුරාදා දවසක් අපි දෙන්න උදේම මේ ලෑස්ති වුණේ එළියට ගිහිල්ලා අවශ්‍ය grocery items ටිකත් අරගෙන ගෙදර එන්න කියලා. මට print outs ටිකක් ගන්න තිබ්බා. ඒ හින්දා අපි office works එකටත් ගිහිල්ලා මෙන්න මේ පේන අපේ shopping mall එකට ආවේ අවශ්‍ය grocery items ටික ගන්න. ඉතින් ටිකක් වෙලා යනකොට අපි දෙන්නට හොඳටම බඩගිනි. ඉතින් අපි දෙන්නගේ ෆේවරිට්ම ෂොප් එකට ආවා කන්න කියලා. මේක මාරම රසයි. අපි මෙහෙට ආපු දවසේ ඉඳන් නිතරම වගේ කන දෙයක් සමන එපා නොවුණු කෑමක්. මේ තියෙන ඕනම જાතියක් අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි තෝරගන්න જાතිවල ඔක්කොගේම ෆයිනල් වෙයිට් එක අනුව තමයි ඒගොල්ලෝ අපේ ගාන ගන්න කීයද කියලා. ඉතින් අපි තෝරගත්තේ සුප් බේස් එක. ඒ වගේම අපි තෝරගත්තේ මං හිතන්නේ මට හරියටම මතක නෑ මයිල්ඩ් හරි මීඩියම් කියන ස්පයිසි රේන්ජ් එකේ සුප් එකක්. කැමති දේවල් ටිකක් තෝරගෙන අපි දෙන්න මේ බලන් ඉන්නේ අපේ බඩගින්න නිවා ගන්න අපේ රසම රස කෑම කෙනක. ඔන්න එනවා අපේ හස්බන්ඩ් එක අරගෙන තමයි මේ එන්නේ. බලන්නකො මේකේ තියෙන රස පාට ඇත්තටම අවංකව කියනවනම් මේක හරීම රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලංකාවේ මෙහෙම ෂොප් එකක් තියෙනවා නම් හරි මෙහෙ ඉන්න කෙනෙක් නම් හරි අනිවාර්යෙන් try කරන්න ඕන කෑම එකක් තමයි මෙන්න මේක. ඇත්තටම අපි ගත්ත එක බෝල් එකයි. ඒක අරගෙන අපි ෂෙයා කරගෙන කෑවා. ඒ හොඳටම ඇති අපේ බඩේ පිරෙන මොකද අපි දෙන්නට ඇති වෙන්න තමයි අපි දෙන්න එක බෝල් එකකට බෙදාගත්තේ. ඉතින් මේකේ ඩම්ප්ලින්ග්ස් දෙක එක මෂ්රූම් ಜಾතිද එතකොට සෑහෙන සොසේජස් වර්ග මීට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් සැරටම සැරේ ඒකත් කාලා අපි දෙන්නට ඊට පස්සේ මොන හරි ස්වීට් අයිටම් එකක් කන්න ඕනි කියලා හිතුණා. එතකොට අපිට හම්බුණා මෙන්න මේ වයිරල් මැංගෝ අයිස්ක්‍රීම් එක. ඊට පස්සේ ඉතින් දැන් ගොඩාක් මේක වයිරල් හින්දා අරන් try කරලා බලන්න කියලා හිතුණා. ඔයාලත් ගන්න තියෙනවා නම් මේක අරන් try කරලා බලන්න. හරිම ක්‍රීමි රහක් තමයි තියෙන්නේ. ඇත්තටම මැංගෝ අයිස්ක්‍රීම් එකක තියෙන රහ ඊටත් වැඩියෙන් තියෙනවා. මං හිතන්නේ දැන් මේක ලංකාවෙත් ගොඩාක් ෂොප් වල වගේ ගන්න තියෙනවා. ඉතින් අරගෙන try කරලා බලන්න දවසක හරිම රසයි. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා ගෙදර ඇවිල්ලා මගේ ටෙමු ඕඩර් එකක් ඇවිත් තිබ්බා. ඒක අන්පැක් කරන්න තමයි මේ යන්නේ. මේ මුළු ටෙමු ඕඩර් එකේ තියෙන ඔක්කොම අයිටම්ස් වලට මට ගියේ රුපියල් 400ක් වගේ පොඩි ගාණක් විතරයි ලංකාවේ ගාණින්. අපි බලමුද ඇයි මට රුපියල් 400කින් මෙච්චර ගොඩක් දේවල් ගන්න පුළුවන් වුණේ කොහොමද කියලා. මේක මම ටෙමු එකෙන් ඕඩර් කරේ. මේකට ඊට ටෙමු ඕඩර් එකක්. මේක ඇත්තටම මට මේ ෆ්‍රී හම්බුනේ. ෆ්‍රී හම්බුනේ කියන්නේ යාළුවගේ තිබ්බ ගිෆ්ට් කැලෙන්ඩර් කියලා එකක්. මේ ඉතින් ඒකේ මේ අපි මිනිමම් ඕඩර් කරාම මොකක් හරි දෙකක් ඒක ඩොලර් එකක් වෙන්න පුළුවන් ඩොලර් දෙකක් වෙන්න පුළුවන් ඒක රුපියල් 400ක දෙයක් වුණත් වෙන්න පුළුවන්. ගිෆ්ට් පහක් ෆ්‍රී හම්බ වෙනවා කියලා තිබ්බා. ඉතින් මම මේ ඒකෙන් ඕඩර් කරා. හැබැයි මේ වැඩේ කියන්නේ ෆස්ට් ගිෆ්ට් එක මට ආවා. අනිත් ඒවා එන්නේ නැහැ. අනිත් ඒවා ගන්න නම් ආපහු සැරේට ඕඩර් කරන්න ඕනේ එක ඒවා. අවුම ඩොලර් 10ට වැඩි. ඒ කියන්නේ රුපියල් 2000කට වැඩි. ඉතින් ඒක පොඩි ස්කෑම් එකක් තමයි. මට ආවේ මෙන්න මේ ෆ්‍රී ගිෆ්ට් එක විතරයි ඉතින්. ඒකේ මේ පොඩි පොට්ස් මේ වගේ ප්ලාන්ට්ස් ආටිෆිෂල් ප්ලාන්ට්ස් මේ 4ක් තියෙනවා. මම ඉතින් මේකක් හොය හිටියේ මම මෙහි මේකේ මාර්ට් එකේ ඩොලර් එකක් ඩොලර් 10ක් විතර වෙනවා. මේක ඉතින් මට ෆ්‍රී හම්බුනේ හින්දා කමක් නැහැ දෙකක් හරි හම්බුනා. මේ වගේ 4ක් මේ වගේ 4ක් තියෙනවා. 1 2 ඇති මගේ කුස්සියෙන් තියන්න පුළුවන් අස්සෙන්. මේවා ගන්න මම ඕඩර් කරේ මෙන්න මේ දෙක විතරයි. මේ දෙකට ගියේ ඩොලර් දෙකක් විතරයි. ඒ කියන්නේ රුපියල්
400ක් විතර. එච්චර තමයි. මේකත් තව ටෙමු ඕඩර් එකක්. මේකත් එතනක ෆ්‍රී හම්බුණා වගේ තමයි. මොකද මේ මම මේක දැම්මේ ඇත්තටම මේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මම ඒකේ මේක බැලුන්ස් වගේ ටික ඕඩර් කරා. හැබැයි ඒක ආවේ නෑ. ආවේ නෑ කියන්නේ මේ ඒකේ ඉන්න පරක්කු වුණා. ඉතින් දවස් 15ක් ගිහිල්ලා කිසිම මේ අප්ඩේට් එකක් තිබ්බේ නැහැ මේක එනවද නැද්ද කියලා. ඉතින් මම ඒකෙන් රිෆන්ඩ් එකක් ගත්තා. මේ හැබැයි ඉතින් ඊට දවස් 5කට 6කට විතර පස්සේ පැකේජ් එක ආවා. ඉතින් මේක තියෙන්නේ ඒකෙන් හම්බුනේ ඒවා. හම්බුනේ ඒකෙන් ඉතින් ෆ්‍රී වගේ තමයි. හැබැයි මම මේ ඕඩර් කරපු ඒවා. මම මේ පික්නික් මැට් එකක් ඕඩර් කරා. පික්නික් එක මීට වඩා මේ ලොකු ඇති කියලා. හැබැයි ඒක මම තනියෙන් කෙනෙක් වගේ තමයි ඇති. කමක් නේ සංගීතේ. මේකෙන් තියෙන්නේ මම ඕඩර් කරලා ඒකත් එක්ක ඕඩර් කරලා හැපි බර්ත්ඩේ මයි ලව් කියලා තිබ්බ ටොපර් එකක්. ඉතින් ඒක ආවෙත් නෑ. තාක් වුණා. මේ බැලුන්ස් මම ඕඩර් කරා. ඒක ආවෙත් නෑ. ඉතින් පරක් වුණා බර්ත්ඩේ එකට. මම තව ඕඩර් කරා මෙන්න මේ වගේ මෙයාට පරිස්සම් මේකම දිග වැඩි මට. ඉතින් මේ කොට කරගන්න මම මේ වගේ එකක් මම දැක්ක අයිටම් එකක්. ඒවා ඕඩර් කරා. එතකොට මේ පැකේජ් එකේ තිබ්බ වැදගත්ම දේ තමයි මෙන්න මේක. මම දැන් මේකෙන් තමයි වීඩියෝ කරන්නේ. මේකදී මට හම්බුනේ දැන් ෆ්‍රී වගේ තමයි. මොකද ගානක් ගියේ නෑ ඇත්තටම මේ ඊට පස්සේ තව මට හම්බුණා නේ ඕඩර් එකක් දැම්මා. ඒක රිෆන්ඩ් වුණා. මෙන්න මේ වගේ මේ අර මොස්කිටෝ net එකක්, ෆ්ලයි net එකක් ඒ වගේ. ඉතින් මේකට ඇත්තට මේ පොඩි ටිකම ගියේ ඩොලර් 30ක් වගේ. හැබැයි මේකෙන් දවස් 15ක් යනකොට තෝඩි කාවෙ නැතිනම් මේ ඩොලර් 30ම රිෆන්ඩ් වුණා. ඒතකොට දැන් මම පෙන්නන්නම් මම මේ වීඩියෝ කරන ට්‍රයිපෝඩ් එක. මේක තමයි මේ පෙට්ටිය ඇතුලේ තිබ්බේ. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ $0 ටෙමු ඕඩර් එකේ තිබ්බේ. ඒ කියන්නේ ඉතින් රිෆන්ඩ් වුණ හින්දා තමයි මේක $0 ටෙමු ඕඩර් එකක් වුණේ. ඊට පස්සේ ඉතින් මං ගෙදර මට කරපිංච කොළ වගේක් හම්බෙලා තිබ්බා. මෙහි ඉතින් කරපිංච හරිම අමාරුයිනේ හොයාගන්න. ඉතින් මට ඒ හම්බුණ කොළ ටික ඔක්කොම මම මේ වගේ බෑග් දෙකකට දාලා ෆ්‍රීස් කරලා තිබ්බා. බලන්නකො මේ හවස් වෙද්දි අපිට ආව වැස්ස. පුදුම හයියෙන් වැස්ස. මෙහෙම එහෙම තමයි. එක පාට පායලා කියලා එක පාට වයින්නවා. ඊට පස්සේ ආපහු ලස්සනට පායනවා. එක වෙලාවකට සීතලයි එක වෙලාවකට රස්නේ. දැන් බලන්නකො ලස්සන පොඩි යව්වක් පායලා ලස්සන දේ දුන්නකුත් ඈතින් පායලා තියෙනවා. මාරම ලස්සනයි ඉතින් දැන්. ඉතින් අද ඩිනර් එකට මම ලොකු දෙයක් හදන්නේ විනාඩි 20න් වගේ හදාගන්න පුළුවන් ඩිනර් එකක් තමයි ගන්නෙ. ෆ්‍රිජ් එකේ තිබ්බ මෙන්න මේ චිකන් ටික මම එක ගම්මිරිස් ලුණු දාලා තිබ්බේ. ඒකට මම මෙහෙම මිරිස්, ටොමැටෝ සෝස්, ඔලිව් ඔයිල් එතකොට තව මම ඩාර්ක් සෝයා සෝස් දාලා මික්ස් කරලා විනාඩි 5ක් විතර තියලා එයා ෆ්‍රයි එකට දැම්මා බැදින්න කියලා. එතකොට මගේ බත් වගේක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මම කැරට් චූට්ටක් කපලා සුදු ලුණු ටිකක් වැඩිගෙන දාලා රම්පේ කෑල්ලකුත් දාලා බත් එකක් හදන්න තමයි යන්නේ. ඊට ඉස්සෙල් මට ඉතින් කොළ පාටට ලස්සනට බ්‍රොකොලි ටිකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් බ්‍රොකොලි ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගත්ත භාජනයේටම ආපහු ඔලිව් ඔයිල් ටිකක් දාලා මං ගාව සුදු ලුණු තිබ්බ කපාගෙන ඒ ටිකක් දාලා ඒ ටික හිමීට බෙදගෙන එද්දි දානවා රම්පේ කොලේ. ඊට පස්සේ කැරට් ටික දාලා මම මේකට දාන්නේ කහයි ලුණුයි විතරයි. කහයි ලුණුයි දාලා චූට්ට වෙලාවක් කැරට් එක්ක තියලා අර ඉතුරු වෙලා තියෙන බත් ටික දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ ඉතින්. මේක ඉතින් හරීම රස ඒ වගේම හරීම ලේසි ඩිනර් රෙසිපි එකක්. ඉතින් ඔයාලටත් කම්මැලිකමට ඉන්නවා නම් දැන් සාමාන්‍ය රටේ ඉන්නකොට මීල් ප්‍රෙප් කරපුවානේ කන්න තියෙන්නේ. ඉතින් ඒව කන්න කම්මැලි දවසට ඉතුරු වෙලා තියෙන බත් ටිකෙන් මෙන්න මේ වගේ ටිකක් හදලා බලන්නකෝ. ඉතින් ඔයාලට තියෙන මේ වගේ කැරට් චූට්ටක් කපා ගන්න එක විතරයි. ඉතින් මේ බත් එක ලස්සන වෙන්න තමයි මම බ්‍රොකොලි ටිකක් වෙනම ඔලිව් ඔයිල් ටිකක් දාලා පොඩ්ඩක් පෑන් එකේ ෆ්‍රයි කරලා ගත්තා. ඉතින් ඔයාලා ගාව බ්‍රොකොලි නැත්තම් ඔයාලට පුළුවන් පිපිඤ්ඤ පෙති ටිකක් ලුණු ටිකක් කපලා ඒකත් එක්ක කන්න. ඉතින් මං ගාව පරිප්පු ටිකක් තිබ්බ ඉතුරු වෙච්ච ඉදර ඒකත් මේකට මම එකතු කරගත්තා.
මේක හරීම රස සිම්පල් කෑම වේලක්. ඉතින් try කරලා බලන්න මේක. මං ගිහින් එන්නම්. ආපහු ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thank you for watching my video.